baby, come to Dubai. Ha ha ha. එහෙනම් මං ඩුබයි තාම ඕනේ. අයියා මෙතනට එනවා කියලා තමයි කිව්වේ. තාම නම් ඇවිල්ලා නෑ වගේ. මේ ඉන්නේ. හරේ. අයියේ ඔයා හරිම ලස්සන වෙලා සුදු වෙලා. අයියට හරි සරුයි වගේ. ඔහොහෝ ඇයි ඔයා එහෙම කියන්නේ? නෑ ඉතින් කරේ තියෙන මාලෙන් පේනවා අයියට සරුයි කියලා. මං එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරපු සල්ලි මා ළඟයි. ලස්සන පොඩි ගෙයක් කරලා. අයියේ මේ හරි ලස්සනයි අනේ. මටත් හිතෙනවා මෙහෙ ඇවිල්ලා නවතින්න. කොහෙද ඉතින් ඔයා කැමති නෑනේ අනේ අපි එනවට. නැත්තම් ආයි අම්මයි ඇවිල්ලා මෙහෙ නවතිනවනේ. ඇවිල්ලා හුස්මවත් ගන්න හම්බුන්නේ. ඉතින් අයියා පටන් ගත්තනේ බෑග් අදින්න. අයියෝ ඉතින් ඔයත් අම්මා වගේම තමයි. ඇත්තටම කිව්වොත් මේ ඔයාගේ බඩ විතරයි අනේ ගෙනාවේ. මට කියලා මුකුත් ගෙනාවේ නෑ. ඔයාට මට අවශ්‍ය කරන බඩු ටික මෙහෙන් අරන් දෙන්න වෙනවා. හොඳද අයියේ? ගෙදර ඉද්දී මොනවත්වත් කරපු නැති ඔයා දැන් මෙහෙ ඇවිල්ලා තනියෙන් කෑමත් හදා ගන්නවද? අම්මෝ මට නම් හරිම පුදුමයි අයියේ මේවා. එහෙම තමයි මේ ජීවිතේට පුරුදු වෙන්න ඕනි. හිතන තරම් ලේසි නෑ. මං නම් හිතාගෙන හිටියේ හරිම ලේසි කියලා මෙහෙ ජීවත් වෙන්න. කොහෙ ජීවත් වෙන්නත් ලේසි. ඉතින් ඔයා හොඳට හම්බ කරන්න ඕනි. ඒක තමයි ඇත්ත කතාව. මට අවුලක් නෑනේ ඉතින්. අයියා ඉන්නවනේ මට බලන්න. ඔයාගේ කතාව කවදත් නවතින්නේ අවසානයේදී ඔයා ඉන්නවනේ මට බලන්න කියලා. කවදා හරි තේරෙයි ඔයාට මම නැති වෙච්ච දවසක මේවා කරන්නේ කොහොමද කියන එක. මේ තමයි මිරකල් ගාඩන් එක. හානේ අයියේ මාර ලස්සනයි අනේ. මට නම් හිතා ගන්නවත් බෑ. නිකන් දිව්‍ය ලෝකෙට ගියා වගේනේ. අනේ අයියේ මට තරහ නැතුව ෆොටෝ එකක් අරන් දෙන්නකෝ අනේ. මේ හැබැයි බෙල්ල වෙනමයි කකුල වෙනමයි නෙමෙයි හොඳේ. අයියේ වීඩියෝ එකකුත් ගන්න අයියෝ ඔහොමම. ඔන්න දැන් මේ මම මෙහෙම යනවා. ඔයා මගේ වීඩියෝ එකක් ගන්න හරිද? අයියේ ඔයාව විශ්වාස කළා මම මේ බෝට් රයිඩ් එක යනවා මිසක් මගේ නම් එච්චර මනාපයක් නෑ අප්පා මේ ඔය වතුරත් එක්ක කරන සෙල්ලම් වලට. ඔහොම බය වෙලා බෑ හරිද? අනේ මන්ද මේ බලන්න ඔය වතුරත් විසිකුණා. ඊළඟ දවසින් අපි බලමු කොහොමද චිලීලිලීගේ රාස්‍ය ජනක බෝට්ටු සවාරිය කියලා.